හයි මම දැන් මේ නාලා ආපුව මං කොණ්ඩේ මොකුත් ඒ ලාවට වගේ හොදලා පියදගත්තේ ගොඩක් පියදගත්ත නේද මේ පොඩි වැඩක් තියෙන වැඩේ කරන්නමයි මේ මම මේ ළඟදී මෙන්න මේක ගත්තා මම මේක දැකලා තියෙනවා වීඩියෝස් ඒ කියන්නේ පිටරට අය කට්ටිය ගොඩක් මේක දාගෙන රෙලි වෙනකන් දාන්නේ මම දන්නේ මේකක් දාන කොහොමද රෙලි වෙනකන් ඉන්නේ කියලා හරිද මම මේක ගත්තා මම මේක නිකන් කරලා බලන්න ඉතින් ඒකට අර කොහමද කොණ්ඩේ තෙත පිටින් යාන්තම් තියෙන්න ඕනින්ද මං ගාව ස්ප්‍රේ බෝතලයක් නැහැ මං ගෙදර මේ නිකන් මට විසලා ගත්තේ කරලා බලන්න ඕනේ කියලා ඒක මෙහෙම තියෙන්නේ දාලා ක්ලිප් වගේ දානවා මම දැකලා තියෙනවා මේක රෝල් කරන මෙහෙම ක්ලිප් එකක් ගන්නත් මම දැකලා තියෙනවා බලමු මට මේ වෙලාවේ ලොකු මගේ පනාව මට චූටි පනාවක් වගන්න බැරුණා මේක ගත්තේ අපි බලමු මේ කොහොමද ඒක කරන්නේ කියලා හරිද ඒ කියන්නේ කර්ල් එකක් එනවද හැබැයි මේ වැඩේ ටිකක් වෙලා යන වැඩක් හදිස්සියේ කර්ල් කරගෙන කියන්නේ ගමනක් මම කොණ්ඩ ගොඩාක් තුනී කොණ්ඩයක් හරිද කොණ්ඩ ඔක්කොම එකතු කරාම පොඩි ඔයාලගේ එක කොණ්ඩයක් කොණ්ඩ ඉස්සර කොණ්ඩේ ඉස්කෝලේ යන කාලේ කොණ්ඩේ පොතද්දි මේ සමහර යාළුවන්ගේ තනි කොණ්ඩයක් මගේ කොණ්ඩ දෙකම වගේ හරිද ඒ වගේ තියෙන්නේ මේ තරම් චූට්ටක් තියෙන්නේ මේ මං මේක හදිස්සි ගමනකදී යන්න දැන් කොණ්ඩේ කර්ල් කරගන්න ඕනේ කියලා හිතන්නකෝ. එහෙම කර්ල් කරගන්න තරම් ඉක්ින්නම් බෑ. මොකද මේකට ඔට්ටු වෙන්න නම් පැයක්වත්. හැබැයි මේ නාලා කරලා පැයක් විතර කලින් තියාගෙන කොණ්ඩේ තියාගෙන මේකප් දාන කට්ටියට මේකප් දාන්න. එහෙම හැබැයි පුළුවන් වගේ මම මේක දැකලා තියෙනවා කවුද මේ අපේ කාටුන් එක මේ ඒක අපේ කාටුන් එකේ ළමයි දැන් ඒක කාටුන් එක නෙමෙයි අපේ කාටුන් එක මේ වෙල්ම දාන් ඉන්නවල දැකලා තියෙනවද මම දැකලා තියෙනවා වෙල්ම දාන් ඉන්නවා මට මේක කෑලි හැය තියෙන්නේ හරිද දැන් ගොඩාක් කොණ්ඩේ ගණකම් ආයෙ නම් මේ කෑලි හැය මදි වෙයි මේ එනකොට මට හිතෙනවා මට ඇති කියලා ඒක. ඇති නේ මට වැඩිත් එක්ක වගේ. කේජි 4ක් දැම්ම මඩි වගේ. ඒ තරමයි කොණ්ඩේ තුනේ පොඩි කාලේ ඉඳලා මේ ඒක මොකද්ද මන් දන්නේ මගේ අක්කගේ කොණ්ඩ හන්තර ගණකමට තියෙනවා මගේ කොණ්ඩේ නෑ ළමයි. අක්කා අයියේ කියන විදිහට මාව අරන් හදන්න දුකෝද. සාමාන්‍ය ෂේප් එක යනවා මම මේක කරගෙන එන්නම්. මෙහෙම තමයි තියෙන්නේ ළමයි ඒක ඕනේ මට ලැජ්ජායි බෑ. හරිද? මම පස්සේ තියෙන්නේ කොණ්ඩේ වේල ගන්න තියෙන්නේ මේකේ සද්දෙකින්ද මම වේලගෙන ඉන්න. හරිද? මොකද තත්ත්වය කියලා බලන්න විනාඩි 5ක් විතර යයි. මේ බලමු. මේකේ මේ පැත්ත මට ගන්න බැරුණා මේ පැත්ත කියන්නේ මේකට අහුවෙලා. මේ ටික මට අහුවුන්නේ නැහැ. මගේ කෑලි වැඩේ කොහොම හරි හායම සෙට් කරගන්න මම නිකන් ආච්චි කෙනෙක් වගේ අර පිටරට ආච්චිලා ඉන්නේ මෙහෙමනේ. ඉන්න චුට්ටක් ඉන්න. මෙච්චරලා මම ට්‍රයි කරන්නේ නැහැ මගේ ඔළුව රිදෙනවා. හරියයි දන්නේ නැහැ නේ බලමුද කලලා මට වෙලාවක විතර මම ටයිම් එක මේ මදිද කියලා අම්මෝ මේ මොකද්ද මේ අයියෝ ඒක හරියන්නේ නැහැ වගේ ආපෝ මයි කොණ්ඩේ තාම තෙතයි ඕනේ දෙයනේ ඉවරයි වගේ පුතේ ඒක නම් අවුලක් නේ වගේ බලමු මේකම ගලවෙන්න දෙන්න ඕනේ බලන්න ටොක් අනේ එපා ළමයි try කරන්න එපා මම කියන්නේ try කරන්න එපා ඒක try කරන්න එපා ඔයාලා ඒක වැටුණා දෙයියනේ එකට ඒක මම හරි මං කියන දෙයට ඒක හරියනවා ඒ ඩැෆ්රිනා වෙල්මලා වගේ එළි වෙනකන් තියාගෙන හිටියොත් මේක ඇතුළේ ටික වේලිනේ කොහොමද ළමයි මට කියන්නේ වේල ක්‍රමයක් නැහැ මේ ටික ලස්සනට ආවා ඊට ලේසි ළමයි අපි මේ ඉන්නකෝ මම ටික ලෙහාගෙන යන්නක ඒක try කරන්න එපා ළමයි මේ කොණ්ඩේ කැඩුනා මේක ගලවන්න කියලා අනිත් ඒවා ගැන එහෙම ලොකු ප්‍රශ්නයක් උන්නේ නැහැ අයියෝ මගේ තියෙන්නේ කොණ්ඩේ චුට්ටේ මම ඒකට දැන් දස වදවලට ඇති මාත් එක මේ ඔලු ගෙඩි මේ කොණ්ඩේ ටික තියෙනවා
චුට්ටක් ඉන්න. මෙන්නමයි සෑහෙන කොණ්ඩ ගියා. ඒක try කරන්නවත් එපා. ඊට වඩා කියන්නේ try කරලා බලන්නවත් හදන්න එපා ඒක. ඒ තරමට මේක අර පල්ලෙහාට ගන්න ටිකක් හරි කැරිලා වරුණා. ඒක අර කර්ල් එක ලස්සනට එනේ එළි වෙනකන් තියන්න ඕනේ. මේක චුට්ටක් ආවමඩ ඒකට ආසිත් වුණා. ඒ වුණාට මේ එපා. නිකම්ම try කරලා බලන්න එපා. ඒක හොඳ නෑ. එහෙනම් ගිහින් එන්නම්. bye.